ගොඩක් අය මට මැසේජ් කරලා අහනවා දවසට $100ක් ට්‍රේඩින් වලින් හොයන්නේ කොහොමද කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම් දවසට $100ක් ට්‍රේඩින් වලින් හොයන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම දැන් ට්‍රේඩින් ගැන මෙලෝ දෙයක් බැරි කෙනෙක්ට වුණත් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා මම සරල වචන වලින් මේ හැමදේම පැහැදිලි කරන්නම්. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඕන කෙනෙක්ට මේ ට්‍රේඩින් වලින් ගේමක් ගන්න පුළුවන් වෙන්න අවශ්‍ය හැමදේම මම කියලා දෙනවා. මුලින්ම කියන්නම් මෙන්න මේ ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. ට්‍රේඩින් කියන්නේ අපි අඩු මිලකට බයි කරලා වැඩි මිලට සෙල් කරන එක. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේකත් විලඳාම. ඉතින් මම ඔයාලට පුංචි උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයාලා රත්තරම් ග්‍රෑම් එකක් රුපියල් 50000කට මිලදී ගන්නවා. අරගෙන ඒ රත්තරම් ග්‍රෑම් එක රුපියල් 60000කට විකුණනවා. එතකොට ඔයාගේ ලාභය කීයද? ඔයාට රුපියල් 10000ක ලාභයක් තියෙනවා. අන්න එතකොට දැන් ඔයා අඩු මිලට අරගෙන වැඩි මිලට සෙල් කරා. ඔන්න ඕකට තමයි අපි ට්‍රේඩින් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ට්‍රේඩින් ක්‍රමය දැන් ඔයාලට මම කිව්වේ ෆිසිකල් කරන ක්‍රමයක් නේ. අන්නේ ක්‍රමය ඩිජිටල් කරන ක්‍රමයක් තමයි අපි දැන් ඔයාලට කියලා දෙන්නේ. එතකොට මෙතනදී අපි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් යූස් කරනවා. මේ වෙලාවේ අපි ඩිරෙව් කියන ප්ලැට්ෆෝම් එක තමයි යූස් කරන්නේ. එතකොට මේ ඩිරෙව් කියන්නේ අවුරුදු 25කට වඩා පැරණි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක්. මේක 1999 විතර තමයි ලොන්ච් වෙලා තියෙන්නේ. මේ ප්ලැට්ෆෝම් එක ලෝකේ ට්‍රේඩර්ස් සමගියන දාන ට්‍රේඩින් කරන ප්ලැට්ෆෝම් එක. ඔයාලට YouTube එකේ වුණත් මේ ප්ලැට්ෆෝම් එක ගැන හොයලා බලන්න පුළුවන්. මේ ප්ලැට්ෆෝම් එකේ තමයි අපි ඩිජිටල් විදිහට ට්‍රේඩින් කරන්නේ. ඉතින් දැන් මම ඔයාලට සරල විදිහට මේ ට්‍රේඩින් වෙන්නේ මොකක්ද කියලා කියන්නම්. හිතන්න දැන් ඔයාලට පේන මෙන්න මෙතන මාකට් එක අඩු ප්‍රයිස් එකකට තමයි තියෙන්නේ. අපි මෙන්න මෙතනදී බයි කරලා මෙන්න මෙතනදී සෙල් කරා කියලා හිතන්න. එතකොට ඔයාලට තේරෙනවා නේද අපි අඩු වෙලාවට බයි කරලා වැඩි වෙලාවට සෙල් කරනවා. එතකොට මෙතනදී අපිට ලාභයක් ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට මේ විදිහට මාකට් එකේ ඉස්සරහට කලින් මෙතනදීත් අපිට තිබුණා අඩු වෙලාවට බයි කරලා වැඩි වෙලාවට සෙල් කරන්න. මේ විදිහට තමයි අපි ට්‍රේඩින් කරන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා නේද ට්‍රේඩින් කියන්නේ අඩු වෙලාවට බයි කරලා වැඩි වෙලාවට සෙල් කරන එක. ඉතින් දැන් බලමු අපි මේක දැන් ඔයාලට කිතනවාද මේක සරල දෙයක් කියලා. ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ඇත්තටම දැන් ගොඩක් අය හිතනවා මේ ට්‍රේඩින් කියන්නේ සූදුවක් කියලා. දැන් සූදුවක් කියන්නේ ඒක වාසනාව මත තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයා හිතන ලොතරැයියක් වගත්තා කියලා. ඒ ලොතරැයියෙන් ඔයා දිනුම් දිගන්න ඔයාට තියෙන අවස්ථාව එන්නේ වාසනාව මත. මොකද ඔයාට කලින් තීරණය කරන්න බැහැනේ මේ ලොතරැයිය දිනයිද මේ අංක වලින් තමයි අද දිනන්නේ. අන්න ඒ වගේ ඔයාට කලින් තීරණය කරන්න බෑ මේ ලොතරැයියෙන් ඔයා දිනයිද නැද්ද කියලා. ඒ කියන්නේ ලොතරැයි කියන දේ වාසනාව මත. එතනින්ම ඔයාලට තේරෙනවා ඒක සූදුවක්. හරිද? දැන් අපි මේ ප්ලැට්ෆෝම් වලදී ට්‍රේඩින් කරද්දී අපිට පෙර දැන් මෙතනදී අපිට බලන්න පුළුවන් මේ මාකට් එකේ කලින් වෙලා තියෙන්නේ මොනවද කියලා. අන්නේ දේවල් බලලා ගණිතමය ක්‍රම යූස් කරලා තමයි අපි ඉදිරියේදී මාකට් එක මොකක්ද වෙන්නේ කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ මෙතන ඇත්තටම වාසනාව මත නෙමෙයි තීරණය වෙන්නේ. අපි හරියට ඇනලයිස් කරනවද? අපි හරියට මේකේ ලොජික් එකක් දන්නවද? අන්නේ විදිහට තමයි මෙතනදී සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් බය වෙන්න එපා. මම හරි සරල ක්‍රම ටිකක් කියලා දෙනවාට මේ මාකට් එකේ ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක දිගටම බලන්න. අපි දැන් බලමු දැන් මෙතනදී ඔයාලට තීරණය කරන්න පුළුවන් වුණා නම් ඉතිරි කප්පර ගානේදී මෙතන මාකට් එක අප් වෙයි කියලා ඔයා සාර්ථක ලෙස ප්‍රොෆිට් එකක් ගන්නවා. ඔයාලට මෙතනදී තීරණය කරන්න පුළුවන් වුණා නම් ඉතිරි කප්පර ගානේදී මෙහෙට යද්දි මේ මාකට් එක ඩවුන් වෙනවා කියලා ඔයාලට මෙතන සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වගේ සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද ඉදිරි තත්පර කිහිපයේදී මේ මාකට් එක උඩට යයිද පල්ලෙහාට යයිද කියලා අපි දැන් බලමු. ඒකට අපි මෙන්න මේ platform වලින් දීලා තියෙන ඉන්ඩිකේටර්ස්. අපි අන්න ඉන්ඩිකේටර්ස් කියන සෙක්ෂන් එකට ගිහිල්ලා බලමු. මෙතනදී අපි MACD කියන ඉන්ඩිකේටර් එක දානවා. ඔයාලට පේනවා මෙතන MACD කියන ඉන්ඩිකේටර් එක ඇඩ්ඩුනා. මේ විදිහට RSI කියන ඉන්ඩිකේටර් එකක් ගන්නවා. මෙතන parabolic SAR කියන ඉන්ඩිකේටර් එකක් ගන්නවා. Bollinger Bands කියන ඉන්ඩිකේටර් එකක් ගන්නවා. එතකොට මෙන්න මේ ඉන්ඩිකේටර්ස් යූස් කරලා අපිට තීරණය කරන්න පුළුවන් මාකට් එක ඉදිරියේදී අප් වෙයිද ඩවුන් වෙයිද කියන එක. දැන් ඔයාලට මම පුංචි උදාහරණයකින් මෙතන සාක්ෂියක්කම පැහැදිලි කරන්නම්. මෙන්න මේ ඩොට් වලට තේනවනේ නේද ඩොට් ලයින් ටිකක් ගිහිල්ලා තියෙන. එතකොට මාකට් එක තමයි. කියන්නේ මේ ඉන්ඩෙක්ස් එකෙන් තමන් කරපු මාකට් එක තමයි අප් වෙලා ඩවුන් වෙලා යන මාකට් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ඩොට් බේලිය ඔයාලට පේනවා වෙලාවකදී මේ මාකට් එක උඩින් ගිහිල්ලා තියෙනවා. සමහර වෙලාවකදී මාකට් එක යටින් ගිහිල්ලා තියෙනවා. යටින් ගිහිල්ලා තියෙනවා. මෙතනත් උඩින් ගිහිල්ලා තියෙනවා. මේ විදිහට මාකට් එක යටින් යනවා මාකට් එක උඩින් යනවා. අන්න එතනදී අපිට තීරණය කරන්න පුළුවන්. දැන් ඔයා බලන්න මෙතනදී මාකට් එක උඩින් ගිහිල්ලා තියෙනවා. මේ ඩොට් බේලිය. එතකොට මාකට් එක ගිහිල්ලා තියෙන පල්ලෙහාට. මෙතනට වඩා මෙතන පල්ලෙහා. දැන් මෙතනදී මාකට් එකට වඩා යටින් තමයි මේ ඩොට් බේලිය ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙතනට වඩා මෙතනට වැඩි වෙලා. ඉතින් ඔයාලට දැන් තේරෙනවද? මේ කොයි වෙලාවක හරි මෙන්න මෙතන ආපු ඩොට් බේලිය උඩින් ඇවිල්ලා මෙතනට යට ටික ඩොට් එකක් ගිහිපු ගමන් ඔයාලට තීරණය කරන්න පුළුවන් ඉදිරියේදී මාකට් එක යන්නේ උඩට කියලා. ඔයා බලන්න මේ හැම වෙලාවකම මාකට් එකේ ඩොට් බේලිය උඩින් ගිහිල්ලා යටට තියොත් අන්න ඒ වෙලාවට මාකට් එක ගිහිල්ලා තියෙන්නේ උඩට. ඩොට් බේලිය ඔන්න ඒ විදිහට parabolic SAR කියන ඉන්ඩිකේටර් එකෙන් අපිට තීරණය කරන්න පුළුවන් ඉදිරියේදී මාකට් එක අප් වෙයිද ඩවුන් වෙයිද කියන එක. අප් වෙයි කියලා අපිට තීරණය නම් අපිට පුළුවන් අප් ට්‍රේඩ් එකක් අරගෙන අඩු වෙලාවෙ බයි කරලා වැඩි වෙලාවෙ සෙල් කරන්න. අන්න ඒ විදිහට මේ ඉන්ඩිකේටර් එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන්. දැන් මේ Bollinger Band කියන ඉන්ඩිකේටර් එක තියෙන්නේ. දැන් ඔයාලට මේකෙන් බලන්න පුළුවන්
මේ මාකට් එක පල්ලෙහාට යන වෙලාවට මේ ලයින් දෙක බලන්න මේ ලයින් දෙකත් පල්ලෙහාට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ විතර සිලින්ඩරයක් වගේ මේ තියෙන අන්න ඒකත් පල්ලෙහාට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතනදී මාකට් එක උඩට යන වෙලාවට මේ සිලින්ඩරේ වගේ එක උඩ අතර තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට ඒක මේ මාකට් එක දිහා බලාගෙන යනකොට ඔයාලට තේරෙනවා මේ බෑන්ඩ් එක කියන්නේ සිලින්ඩරේ වගේ එක උඩ අතරද හැරලා තියෙන්නේ පල්ලෙහා අතරද හැරලා තියෙන්නේ. ඔය විදිහට මේක සරලව හිතන්න ලොකු දේවල් ලොකු බර වචන වලින් ඔයාලා මේවා හිතන්න ගියොත් තමයි මේ ට්‍රේඩින් කියන දේ අමාරු වෙන්නේ. මේ වගේ සරල දේවල් වලින් මේක තේරුම් ගන්න. එතකොට මෙතනත් MACD එකකිනුත් අපිට තීරණය කරන්න පුළුවන් මේ පල්ලෙහා අතට මේ ලයින් ටික ගිහපු වෙලාවට වාට පේනව නේද මාකට් එක පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. උඩ අතට ආපු වෙලාවට මාකට් එක උඩට ගිහිල්ලා තියෙනවා. මෙතන RSI එකකිනුත් ඒ විදිහට. ඔය විදිහට දැන් මේ ස්ට්‍රැටජි දැන් මම වාට කියවනේ ඉන්ඩිකේටර්ස් 1 2 3 4ක් මේ හතරම එකම වෙලාවේ අපිට කියනවා නම් මාකට් එක අප් වෙයි කියලා. අන්න එතකොට දැන් සාර්ථක වෙන්න පුළුවන්. දැන් ඔයා මෙහෙම හිතන් ඔයා කෙනෙක්ගෙන් දෙයක් අහලා තීරණයක් ගන්නවා කියලා. හිතන්න මේ පැරාබොලික් CR එක තියනවා අපි යාළුවෙක්. එතකොට ඔයා යාළුවෙක්ගෙන් ඒක යාළුවෙක්ගෙන් අහලා ඔයා තීරණයක් ගන්නවා. එතකොට ඒකට වඩා මේ පැරාබොලික් එකේ MACD එක RSI එක කියනවා අපි යාළුවෝ 4 දෙනෙක් කියලා හිතන්න. යාළුවෝ 4 දෙනාම එකම උත්තරේ කියන වෙලාවට ඔයා දෙයක් කරනවා කියන කීතර කට්ටිය කියලා. එතකොට හැමෝම එකම දේ කියනවා නම් එතන සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාව වැඩි නේද? අන්න එතකොට අපි මේ ස්ට්‍රැටජි ඔක්කොම ටික එකම වෙලාවේ අපිට කියනවා නම් මාකට් එක අප් වෙයි කියලා. අන්න ඒ වෙලාවට අපි අප් ට්‍රේඩ් එකක් ගන්න ඕන. මේ ඉන්ඩිකේටර්ස් ඔක්කොම ඩවුන් වෙයි කියලා කියනවා නම් අන්න ඒ වෙලාවට අපි ඩවුන් ට්‍රේඩ් එකක් ගන්න ඕන. ඔය විදිහට ඔයා සරලව තේරුම් ගන්න මම මේ කියපු දේවල් ඔයා මේ වීඩියෝ එක නැවත බලලා මෙන්න මේ සරල දේ තේරුම් ගන්න. මේක ලොකුවට ගැඹුරින් මේ ඉන්ඩිකේටර්ස් වල නම් මේව ඇත්තට මතක තියාගන්න ඕනේ මේ ඉරිකැලි කියලා මතක තියාගන්න. මෙතනදී ඔයා මේ නම් මතක තියාගන්න එක නෙවෙයි ඉඩදක. මෙතනදී ඔයාට මේ ට්‍රේඩින් වල ඉන්කම් එකක් ගන්න එකයි ඉඩදක. ඒ නිසා මේ හැමදේම තේරුම් ගන්න. කොහොමද මම ඔයාලට දැන් ලීසි ක්‍රමයක් කියලා දුන්නා. ඔයාට මේක තනියෙන් අධ්‍යයනය කරලා. මෙතන ඔයාට ඩිමෝ account එකක් අම්මලා ඩිමෝ account එකේ බැටරිස් ඉස්සලා ඔයාට මේක දෙයක් කරගන්න පුළුවන්. දැන් ඔයා ට්‍රේඩින් දැන් ඔයාට තේරෙන්නේ මම මේ කියපු දේ ඔයා සෑහෙන ඉගෙන ගන්න ඕනේ. මම දැන් ඔයාට මෙතන කිව්වට දැන් අපිට මේක දැක්ක ගමන් තීරණය කරන්න පුළුවන් මේක මාකට් එක අප් වෙයිද ඩවුන් වෙයිද කියලා. මොකද අර මේ මාකට් එකත් එක්ක සෑහෙන කාලයක් ඉන්න නිසා අපිට මාකට් එක දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන් මාකට් එක වෙන්නේ මොකක්ද කියලා. දැන් ඔයාටත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න නම් ඔයා ටික කාලයක් මේක මාකට් එකත් එක්ක ඉන්න ඕනේ. මේ chart දිහා බලන්න ඕනේ. ඔයාට ලොකු ටයිම් එකක් වේස් කරන්න වෙනවා. එක්ක ඔයා ඉගෙන ගන්න යනවා නම් ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් දැන් ගොඩක් අයට මේ ටයිම් එක නැති ප්‍රශ්න ඔය හැමදේම තියෙනවනේ. අපි අන්න එකට සොලියුෂන් එකක් නිර්මාණය කරලා. ඔයාට මම මේ කියපු ඉන්ඩිකේටර්ස් යූස් කරනකොට තනියෙන් කරනවා නම් කරන්න පුළුවන්. එහෙම නැත්තම් පාට වෙලාවක් නැති කෙනෙක් හරි මේ විකින ගන්න බලුවට ටයිම් වේස් කරන්න කියලා තියලා කෙනෙක් හරි අදම ඇවිල්ලා අදම මැච් එකක් දාන්න කැමති නම් ඔයාට අපි ඒකට අවස්ථාවක් අදලා තියෙනවා. ඒ තමයි ඔයාට තියෙන්නේ අපි මෙතනද ඔප්ක්‍රියයි කියලා බොට් කෙනෙක් නිර්මාණය කරලා තියෙනවා. මෙතනදී දැන් මම ඔයාට ගොනේ මේ ඉන්ඩිකේටර් එක මේ හැමදේම එකම වෙලාවෙ වෙන දේ බලලා ඒ වෙලාවට අප් ට්‍රේඩ් එකක් ඒ වෙලාවට ඩවුන් ට්‍රේඩ් එකක් ගන්න කියලා. එතකොට මේ බොට් කරන්නේ අන්න ඒ වෙලාවට අප් ට්‍රේඩ් එකක් ගන්න. ඒ කියන්නේ අපි ගොඩක් ලොජික් එකක් තාලා දිනවා මේ වෙලාවට අප් ට්‍රේඩ් එකක් ගන්න මේ වෙලාවට ඩවුන් ට්‍රේඩ් එකක් ගන්න. එතකොට ඔයා මාකට් දිහා බලන්න ඕනේ දැන්. බොට් තමයි ඔයා වෙනුවෙන් මාකට් එක දිහා බලාගෙන ඉඳලා මේ වෙලාවට අප් ට්‍රේඩ් එකක් ගන්නවා මේ වෙලාවට ඩවුන් ට්‍රේඩ් එකක් ගන්නවා කියලා තීරණය කරන්නේ බොට්. ඔයාට තියෙන බුට්පු රන් කරන්න විතරයි. මම මේ දේත් වර්ධන් කරලා පෙන්නන්නම්. ඔයාට එතකොට ඉගෙන ගන්න දෙයක් නැහැ. මේක ඇත්තම සරල දෙයක් පියන. අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. දැන් අපි මැනුවල් ට්‍රේඩින් කරනවා නම් මෙන්න මේ දියව් ට්‍රේඩ් එකෙන් තමයි මැනුවල් ට්‍රේඩින් කරන්නේ. අපි බොට් ට්‍රේඩින් කරනවා නම් මෙතනදී දියව් බොට් කියන එකට අපි යන්න ඕන. මෙන්න මේ බියව් බොට් කියන එකට ආවට පස්සේ දැන් මම වාට පොරෙන් අපි බොට් කේස් ගොඩට දෙනවා කියන. එතකොට මේ බොට් එක අපි XML ෆයිල් එකට අපි කියලා තමයි වාට දෙන්නේ. එතකොට වාට තියෙන්නේ මේ XML ෆයිල් එක මෙන්න මේ my computer එකෙන් ටික් කරන වාට XML ෆයිල් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට මේ ලෝදි මේ තියෙන අපේ බොට් කෙනෙක් මේ ලෝදි අපි බොට්ලා විශාල ප්‍රමාණයක් පොඩ දෙනවා. ඉතින් ස්ට්‍රැටජි වලින්. එතකොට මේ වෙන අපි using a sign up down කියන බොටන් වාට තියෙන මේ විදිහට බොට් ගේ නේම් එකත් එක්ක අප්ලෝඩ් වෙනවා. මෙතනදී වාට බොට් අප්ලෝඩ් කරන වාට බියා කැමති ළම කෙනෙක් chart කෙනෙක් වෙඩි කියලා වාට ඒ ලයිව් වාට පිට බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ හම් කියන බටන් එකක් තියෙනවනේ. අන්නේ හම් කියන බටන් එක වාට ක්ලික් කරාම විතරයි තියෙන්නේ. එතකොට බොට් තමයි මාකට් එක ඇනලයිස් කරන බලන කලින් වාට තියලා දීපු වාට අනියල් කරන්න ඕනේ හැමදේම මේ බොට් බේසින් ඔටෝමැටිකලි කරනවා. එතකොට එයා තමයි වාරිමින් වාට එක ඇනලයිස් කරන වාට අවශ්‍ය ප්‍රොසීඩ් එක ගන්න. බොට් තමයි ට්‍රේඩින් කරන්නේ. ඉතින් ඔය විදිහට තමයි මම අපි බොට් කියලා දීලා දෙන්න. ඔයාලට දැන් පොඩ්ඩක් බොට් රන් කරලා වෙන්නන්න. එවි මේ බලමින්ම බොට් සාඩේ තරම් මේ කොහොමද කියලා. මේකලදී අපි කන් කියන ටික ගාට පස්සේ මෙකන්ට එන්ක තරම් එනවා අපි මේ වෙනාලේ බලාපොරොත්තු වෙන හවුෆිප් එක. ඒ වඩ මම නිතරම කියන්නේ දවසට ඩොලර් 100ක් කියන අප බලමු මෙකන්ට මට ඩොලර් 100ක් අවශ්‍යයි කියන 100 න්ට කරම. හරි. මෙතන ඉනිෂියල් ලෙවල් එකට මම 30 පාන්ට දෙනවා. sorry fikanta panalaim tadum mekata meka dap part කියලා මෙතන මෙන්ටර් මීඩියා මම දැනක මෙන්න පරලයින් ත කරනවා ඕකේ චිත්තව මෙන්න මේ විදියට වාට බනා ගන්න පුළුවන් මෙතනදී බොට් ට්‍රේඩින් ටික දාන්න then මේ ලිජර් බොට් ට්‍රේඩ් ටික දාන්න වාට බලන්න පුළුවන් මේ chart එකේ මෙකල හැම මූ ට්‍රේඩ් එකෙන් බෝල 47ක ප්‍රොෆිට් එකක් ආවා ඒකට බොට ඔන්ලයින් ලිඩියට මෙතනද ඩීල් වාට බලන්න පුළුවන් බොට් මාකට් එක ලයික්ස් කරන වේවා ඔය විදියට තමයි ට්‍රේඩින් ටික ලෙන්න මෙන්න අපි ස්ටොප් කරන්න පුළුවන් වාට බොට් කින් අවශ්‍ය ප්‍රොෆිට් එක ආවට පස්සේ මෙතන ස්ටොප් බොට් මෙතන ටික් කරාම මේ විදියට වාට ප්‍රොෆිට් එක අපිලු ඔන්න ඉදිරියට තමයි අපි නෙටල්දී ට්‍රේඩින් කරන්නේ
දැන් වාට මම බොට් ට්‍රේඩින් කරන විදිය පැහැදිලි කරා පුහුණුවද මේක ලෙම්මේ කියලා පැහැදිලි කරා දැන් අපි බලමු නික දැන් වාතාව තියෙන බල 10ක් පොඩි පොඩි කපි කරන ලක් කිරිටම රුඩ 10ක් තියෙන කෙනෙකුට ඇත්තටම තවසර ඩොලර් 100ක් වෙන එක ප්‍රායෝගික කරහනේ අපි යන්නේ ඒකට පෑම් එකක් හදලා තියෙනවා මම වාඩිය පෑම් එකෙන් පෙන්නන්න දැන් වෙලා පිටට එකතු වුණාට පස්සේ අපි වාට මේ විදිහට මොනි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දෙනවා මෙතනදී අපි වාහිතන් වල කැපිටල් එකට ඩොලර් 10යි කියන අම්මේකට අපි දවසට 0.5 ඔබ ප්‍රොෆිට් එකක් ගන්න. ඊගෙන බොට් වල රන් කරන 0.5 ඔබ ප්‍රොෆිට් එකක් ගන්න. 0.5 කියන්නේ තම අඩු ගන්න විස්තික මැනේජ් කරගෙන දාර. වාට මුතවසේ ලොර 1.5ක ප්‍රොෆිට් එකක් ගන්න හොලා. ඔහෙද ගියට දවස් හදාන්නේ ප්‍රොෆිට් එක වැඩි කියලා හිල. ඩොලර් 10න් දවස් ඩොලර් 100 අලනේ දවස් වෙන්නේ කන්නේ මම. මොකද වොන් එක ලොන්ග් ටර්ම් ගන්න ප්ලෑන් කරලා ඉරක් මේ. ඉතින් ඒ නිසා මේ විදිහට දවස් ඩොලර් 10ක් දවස් ඩොලර් 50ක් මෙතන ඇදිලා වාට තියලා දවස් 30ක් ඇදි දවස් ඩොලර් 86ක් වලපුවා. එතකොට දවස් ඩොලර් 86ක් කියන්නේ වහි කරන අවසන් වශයෙන් රුපියල් 1000ක් විතරනේ. ඉතින් දවස් 40ක් විතර කොට දවස් ඩොලර් 100ක් වෙනක ලොපු ගාත් මෙනේ මේකට මේ ඉවසීනෙන් මේ ප්ලෑන් මේකට යන්න අපි ලාට මේ හැමදේම කියලා දෙනවා වාට account එකක් හදලා තැන ඉන්නම් දවසක profit එකක් දාන්න තැන දෙනක අවශ්‍ය හැමදේම අපි ගයිඩ් කරලා ඒ රිපෙරමෙන් අපි වාට අපි ඔප්සි බොට් පොදෙනවා ඒ ට්‍රිසිප් හැමදේම ගයිඩ් කරලා විශ්වාසවන්තව දිරලතර ඩිපොසිට් කරන්න මම payment ඊගන් to them back දෙන්න දෙනවා වාට ට්‍රේඩින් වලින් ගේමක් ගන්න අවශ්‍ය හැමදේම දෙනවා වාට තියෙන්නේ අපිත් එක්ක එකතු ලෙමල් කරයි ටික තුනකට පස්සේ account එකක් හදලා ෆෙනෙන් ගන්න ගයිඩ් කරනවා වටේම ඊළඟ support team එකක් අපි වාට දෙනවා වාට ඕලුනාක පොල ප්‍රශ්නයක් පාල ඒ වෙලේ මේ ප්‍රශ්නේ සෙවලන්න පුළුවන් support team මේක අපි ටෙක්නොලොජි රත් තියන නිසා අපි ඒයි තාක්ෂණයම තමයි මේ හැම රීම කරන්නේ ඔයාට ඒයි වාවිලෙම ඔයාට help කරන සිස්ටම් එකක් අපි තියෙනවා අපි ඒයි බොට් කෙනෙක් එතකොට අපේ ක්ලියර් එකේ වාට ඕන ප්‍රශ්නයක් ඉල්ලෙම කිසිදගෙන වාට ඒ පිළිබඳව ට්‍රේනින් එක දෙන්න පුළුවන් සරලවම තියෙනවා නම් වාට ට්‍රේඩින් තර මෙලෝදියා දැන් නැති වුණා ට්‍රේඩින් වලින් ගොඩේ අවශ්‍ය හැමදේම වදියම පොරාවම තනියෙන් ඩයිට් කරන ඒ වෙලේ මේ පප්පරින් ආව ඩයිට් කරන ඒ සිස්ටම් එකක් අපි වාග දෙනවා වාට අවශ්‍ය හැමදේම දෙනවා කැමතිනා ඔ මේ කියප හැමදේම අපි කෝ කැමතිනම් වාට හදම අපි ටේක් ඩොලින් මෙන්න පුළුවන් ඔ අපි කර ඩොලින් මෙන්න කැමතිලා මේ බෙම්මන සීට අපි ලන්න මැසේජ් එක බලන්න අපි ලාට BTS දෙන්න මම අපි බොට් පැටි ඉතිරි ප්‍රයිස් එක කියන්න වාට ප්‍රයිස් එක ඔෆර් ප්‍රයිස් එකක් කරන දෙන්න නාලි ප්‍රයිස් එක දෙන්න කියන වාට අපිට ජොයින් වෙන්න පුළුවන් අනිවාර්යෙන් කරන්ටනවා අපි පෑන් එකට යනවා නම් පෑන් එකට යනවා නම් ඔයාට අනිවාර්යෙන් ජීප් දාන්න පුළුවන් ඇප්පලකෝ දැන් මම මේ පෑමිට විතරනේ කියන්නේ අපිත් එක්ක ජොයින් වෙන සමහර අය ඉන්නවා මේ ඩොලර් 100ක් දාගෙන දවසින් දිකින් ගොල්ලෝ 30ක් කුසියක් වැඩි කරලා සමහර වැක්ටීම ඩොලර් 100ක් දාන දවස් ඩොලර් 200ක් කියලා පරණ ගාසන ඔය හැබැයි බලහින් එපා කියන්නේ ඔයා එම හොයනෝ තියන්නේ ඔයාගේ ඇත්තටම වරිණ නෙචොන් තෑන් මිලක් මේ මොකද මේ ට්‍රේඩින් වලින් ගියක් පෙරමෙලා වරිණ නෙචොන් පෑමිට අප් තියෙන ඉලසිනෙන් යන්න ඕන ඒකට දැන් යන තවසින් ඩොලර් 27000 හෙව්වඩ යහල ලොන්ග් ටර්ම් මේක රැඳී මේ මොකද ඉලමනෝසියා තන්නරවලට ඉතින් සල්ලි ඔක්කොම ටික කරන්න පුළුවන් ඒ නිසා හරි පෑම් මේකට හරි යොසීනෙන් ජීවිතේ ලෙලස් කරන බරියමක් දහමට මෙතන අපිට ඒක කරන්න ඒ හැඩ ලොක්ට අවශ්‍යතාවක් තියෙනවා මේ වගේ අපිට අවශ්‍ය අපි වාඩ වෙනවා නුකුල අඩේබොඩක් අපිට එකතු වට කරන්න පුළුවන් එහෙනම් විදැම්ම අපික බංකියට නම්බර් එකට මැසේජ් එකක් එවන්න බින්දුත් මේ නම්බරේට විතර WhatsApp මැසේජ් එකක් එවන්න වෙන කිසිම නම්බරයකට මැසේජ් එවන්න බා අපි ඔෆිෂියල් නම්බරේට ලයින් වල බැන්ට් යුවේ ඒ නම්බරේට මැසේජ් එකක් එවන්න ඔයාලට එලම රිප්ලයි ලැබෙවි අපේ ගෲප් ඇඩ්මින් එක මැසේජ් කරන්න එපා කියලා දවසකට මැසේජ් තා 2000ක් එනවා අපි ගෲප් එකේ නවා දාන්න චෙක් කරලා ලොක් කරලා දිය මේ තාල අපි චෙක් කරනවා කියලා ඒ නිසා රිප්ලයි පුට අපරක් උනාද ඊට අන්දේ පානිවාරෙම රිප්ලයි කරනවා ඔය නම්බරේට මැසේජ් එකක් එවන්න එනවා හැමෝටම ජය වේවා